RTSL මීඩියා පුවත් සර්වඥ ධාතු ප්‍රදර්ශනය 4 වෙනිදා සිට 11 වෙනිදා දක්වා රාජ්‍ය අනුග්‍රහය ඇතිව මෝදිගෙන් ආදර්ශය ගත යුතුයි. නන්දන ගුණතිලක අවමගුල් උළෙලේදී අනුනායක හිමියෝ කියති. නගරයට වඩා ගමට ප්‍රතිසංස්කරණ අවශ්‍යයි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පෙන්වා දෙයි. විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් පහවත් පාස් නැහැ. ආණ්ඩුවෙන් චෝදනා. පහ කොහොම වෙතත් 6 ඇසබිකරණය කළේ ආණ්ඩුවයි. විපක්ෂ නායක. විවේචන එල්ල කළොත් ප්‍රතිප්‍රහාර දරුණුයි. කළුකෝට් සිවුරු ජාතික ඇඳුම අදාළ නැහැ. ඇමතිලාල් කාන්ත. නීතිපතිට එරෙහි විරෝධතා. Taman වැරදි නම් අධිකරණයට යන්න නීතිපති කියයි. තවත් ගුවන් පාලමක් විවෘත වෙයි. අනතුරුදායක ලෙස යතුරු පැති පැද්දොත් රාජසන්තකයි. යුරෝපා සංගමයේ සහාය තවදුරටත් ශ්‍රී ලංකාවට. පුරන් කුඹුරුවලට කළුතරින් විසඳුමක්. රස්තියාදවකින් තොරව ගමන් කරන්න දකුණු පළාතෙන් විසඳුමක්. ට්‍රම්ප්ගේ පියවරට යුරෝපා සංගමය බිය නෑ. සවිස්තරාත්මක පුවත් ප්‍රකාශය සඳහා අපගේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. එසේ නොවෙතනම් RTSL YouTube නාලිකාව සමග රැඳෙන්න.